හිස් පුරුෂය තා විසින් දරුණු විෂ ඇති ආශී විෂයකුගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. මා ගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයෙකුගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. මා ගමකගේ අංගජාතයෙහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය තා විසින් ඇවිලගත් හාත්පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි. මා ගමකගේ අංගජාතයෙහි ස්වකීය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි. ඒ කවර හේයින යත් හිස් පුරුෂය එය හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. නැතහොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරක ගතියෙන් යුක්ත වූ විවශව පතිත වන්නා වූ නිරයට නොපැමිණෙන්නේය. මේ හේතුවෙන් හිස් පුරුෂය කාබුන් මරණින් මතු අපාය නම් වූ දුක්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේය.